ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් මම chat GPT හරහා හදාගත්ත thumbnail එකක්. ඉතින් මම මේ විදිහට gallery එකට යනවා. hello guys කොහොමද ඉතින් ඔන්න අද iPhone කියලා පිළිගන්න අචටෙකුත් YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරනවා කොහොමද chat GPT හරහා සුපිරිම icon thumbnails create කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ චුට්ටක් අද skip කරන්න එපා. එහෙම වුණොත් ඔයාලට මේ වැඩි සමහර step මග ඇරෙන්න පුළුවන්. ඉතින් එනිසා වීඩියෝ චුට්ටක් අද skip කරන්න නැතුව බලන්න කියලා මතක් කරනවා. ඉතින් chat GPT හරහා thumbnails හදද්දී ඔයා දේවල් ටිකක් දැනගෙන ඉන්න ඕනේ. ඉතින් පළවෙනි එක තමයි ඔයාට මේක හරහා English thumbnails තමයි සම්පූර්ණයෙන්ම හදන්න පුළුවන්. සිංහල thumbnails හදන්න බෑ. ඒ කියන්නේ සිංහල text ගහපු thumbnails වල මේක හරහා හදාගන්න බෑ. chat GPT පුළුවන් අපිට සිංහලෙන් උත්තර දෙන්න. නමුත් සිංහලෙන් thumbnails හදන්න බෑ. ඉතින් English වලින් තමයි thumbnails හදන්නේ. ඉතින් මම ඔයාලට වීඩියෝ එකේ කියලා දෙනවා කොහොමද මේ English වලින් හදන thumbnails වල text ටික අයින් කරලා ඔයා කැමති text එකක් එකට දාගන්න කියලා. ඒ වගේම ඔයාට chat GPT use කරන්න බෑ විදි දෙකක් තියෙනවා. එකක් මොකක් හරි web browser එකකින් ඔයාට යන්න පුළුවන්. එහෙම නැත්නම් chat GPT ඔයාගේ app store එකකින් හරි Google Play Store එකෙන් download කරගෙන use කරන්න පුළුවන්. ඉතින් ඒක නත් මම අද මේ වීඩියෝ ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. ඉතින් එහෙනම් තවත් කතා කරගෙන ඉන්න නැතුව අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද chat GPT හරහා සුපිරිම icon thumbnail එක හදාගන්න කියලා. ඉතින් වීඩියෝ එකට යන කලින් මතක් කරනවා තාමත් අචටි ගුක් අපේ channel එක subscribe කරලා නැත්නම් යන්න පල්ලා තියෙන කළුම කළුම subscribe button එක click කරලා ඊට පස්සේ තියෙන bell icon එක all දාලා තියාගන්න. ඒතර වීඩියෝ එක දාපුවා notification එක call ළඟටම ගෙනගෙන මෙහෙ ගියා තියෙනවා. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාලා වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි වීඩියෝ එකට ගිහලා බලමු කොහොමද chat GPT හරහා thumbnails හදන්නේ කියලා. ඉතින් ඔයාලට මේ වැඩේ කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එක් ඔයාලට පුළුවන් Chrome එක හරහා ගිහිල්ලා OpenAI website එකෙන් chat GPT use කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් Play Store එකට ගිහිල්ලා මේ විදිහට search bar එකේ chat GPT කියලා search කරලා උඩින් මෙන්න මේ chat GPT කියන එක download කරගන්න. ඉතින් ඔයා Chrome browser එක හරහා යනවා නම් ඔයාලට පුළුවන් Chrome එක open කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ search bar එකේ chat GPT කියලා මේ විදිහට search කරන්න. ඉතින් ඒක උඩට බලා ගන්න පුළුවන් search result මෙන්න මේ විදිහට එනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ යට තියෙන chat GPT කියන එකට click කරන්න. එතකොට auto chat GPT එකේ interface එක තමයි යන්නේ. මේ විදිහට. ඉතින් එතකොට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට login කියලා එකයි sign up for free කියලා එකයි තියෙනවා. ඉතින් ඔයා කවදාවත් chat GPT login කරලා නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ sign up for free කියන එක දීලා ඔයාගේ email එකක් දීලා ඉල්ලන දේවල් ටික දීලා auto එකට login වෙන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් කලින් account එකක් තිබ්බනම් කෙලින්ම මේකට login වෙන්න. ඉතින් මම දැන් මෙතනින් එහාට කතා කරන්නේ chat GPT app එකෙන් කොහොමද වැඩි කරන්නේ කියලා. මොකද ඒක ඇත්තටම ගොඩක් ලේසි ඉන්න. ඉතින් මම මේ විදිහට chat GPT app එක open කරනවා. open කරපුවම මට මෙන්න මේ වගේ එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. මම මෙතනදී continue with Google දෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලගේ තියෙන ඔක්කොම Gmail account එක මෙතන පෙන්නනවා. ඉතින් මම මෙතනදී මගේ Gmail account එකක් දෙනවා. ඔයාලට බලා ගන්න මේ විදිහට අපි chat GPT එක සාර්ථකව දැන් login වෙනවා. ඉතින් මේ වගේ පුංචි step එකක් අපිට පෙන්නනවා. දැන් අපි කතා කරන්න හදන්නේ කොහොමද chat GPT එකෙන් සුපිරිම icon thumbnails design කරන්න කියලා. ඉතින් ඔයාලා මේකට සිංහලෙන් කරන්න පුළුවන්. මම ඒක කරලා පෙන්නන්න. දැන් ඔයාලා හිතන්න ඔයාලට ඕනේ game thumbnail එකක් හදන්න කියලා. ඉතින් ඔයාලට ඉස්සෙල්ලා මේ වැඩේ කරන්න කලින් ඔයාලට ඕනේ වෙන හොඳ title එකක්. يعني English වලින් හදපු title එකක්. මම ඉස්සෙල්ලා මෙන්න මේ විදිහට සිංහල prompt එකක් දෙනවා. මම හිතුවා මගේ Free Fire gameplay එකට වීඩියෝ එකක් මට ඒකට සුපිරි title එකක් English වලින් කියලා. ඉතින් මම මේක මේ විදිහට send කරාට පස්සේ එයා මට සුපිරි title එකක් English වලින් මේ විදිහට suggest කරලා දෙනවා. ඉතින් මේ විදිහට තමයි title ටික ආවේ. ඔයාලට තවත් title ඕන නම් ඔයාලට පුළුවන් English වලින් විතර more කියලා දෙන්න. ඉතින් තව title වලට එනවා. මේ විදිහට. ඉතින් මම මෙතනදී එක title එකක් select කරගන්නම්. මම මේ 1 versus 4 කියන එක select කරගන්නම්. මේ විදිහට අට පුළුවන් create text දීලා ඔයාගේ title එක මේ විදිහට set කරගන්න. ඉතින් ඔන්න මම දැන් title එකක් හදාගත්තා. දැන් තමයි අපි thumbnail එක හදන්න යන්නේ. ඉතින් දැන් මම මෙයාට කියනවා මෙන්න මේ විදිහට මට මේ title එකට ගැලපෙන පාටම සුපිරි thumbnail එකක් හදලා දෙන්න කියලා. ඉතින් යටින් මම මේ විදිහට title එක දානවා. ඉතින් ඊට පස්සේ අර බලන්න ඒකත් මේ විදිහට send කරන්න. ඉතින් එතකොට එයා මෙන්න මේ විදිහට අපිට උත්තර දෙනවා. එයා මේකට අපෙන් ප්‍රශ්න වර්ගයක් අහනවා. ඔබ gameplay එකේ screenshot එකක් හෝ ඕනෑම relevant image එකක් දෙනවා කියලා. ඉතින් අපි මේකට image එකක් දෙන්නේ නැහැ. එයාම තමයි සම්පූර්ණ මේක හදන්න ඕනේ. ඒ නිසා අපි ඒකට මොකවත් උත්තරයක් දෙන්නේ නැහැ. ඔයාලට කැමති නම් නැහැ කියලා දෙන්න පුළුවන්. ඊළඟට අහනවා ඔබ කැමති style එක. ඒ කියන්නේ මොන style එකෙන්ද ඕනේ කියලා. අපි මෙතනදී realistic කියලා දෙමු.
ඊළඟට YouTube channel එකේ color theme එක branding එකක් තියනවාද? ඉතින් ඔයාලට තියනවා නම් පුළුවන් තියනවා කියලා ඒක අප්ලෝඩ් කරන්න මේකට. එහෙම නැත්නම් ඒක මොකක්ද නොදාන්නත් පුළුවන්. ඔබේ thumbnail එකේ තියන්න හිතන text එක මම suggest එකක් දෙන්නද කියලා අහනවා. ඉතින් ඔයා suggest එකක් දෙන්න කියලා අපි මෙතනින් තියමු. මේ විදිහට. ඉතින් ඒ ටික තමයි අපෙන් අහන්නේ. ඉතින් අපි මේ විදිහට ඒ ටික කන්ෆර්ම් කරාට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් එයා thumbnail එක හදන්න පටන් ගන්නවා. ඉතින් processing image file එකක් අපිට එල්ලලා දෙනවා බලාගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් මේ විදිහට image එක load වෙනවා. ඉතින් මේ තියෙන්නේ ChatGPT කියලා අපි හදාගත්තු thumbnail එක. ඔයාලට බලාගන්න පුළුවන් මේ විදිහට අවුලකුත් නැහැ ඒක ලස්සනට තියෙනවා. ඉතින් image එක නම් පොඩ්ඩක් realistic ගතියට තියෙනවා. ඉතින් ඔයාලට ඕනි කියන්නේ මේ text ටික නැතුව මේ image එක විතරක්. කියන්නේ ඔයාලට ඕනේ මේ image එක විතරයි. ඔයාලට ඕනේ මේ text ටික නැතුව ඔයා කැමති text එකක් මෙතන දාගන්න. කියන්නේ single text එකක් වගේ. ඉතින් ඔයාලට ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ යට තියෙන select කියන option එක click කරන්න. click කරලා මෙන්න මේ text ටික මේ විදිහට ඔයාලට පුළුවන් select කරන්න. ඉතින් මම මේ විදිහට next දෙනවා. ඊට පස්සේ මම කියනවා මේ ටෙක්ස්ට් ටික නැතුව මට හදලා දෙන්න කියලා. ඊට පස්සේ ඒකත් එන්ටර් කරනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් එයා ආයෙත් image එක processing කියලා හදන්න පටන් ගන්නවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙයා අපිට ටෙක්ස්ට් එක නැතුව ලස්සනට image එක විතරක් දුන්නා. ඉතින් මේ විදිහට image එක මෙතනක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. පොඩ්ඩක් අර මෙතන දුම වැඩි වෙලා. ඉතින් මේ ටෙක්ස්ට් ටික ඔක්කොම නැති කරලා මේ විදිහට සම්පූර්ණ image එක අපිට දුන්නා. ඉතින් දැන් ඔයාලට පුළුවන් මේ image එක මොකක් හරි ඔයා කලින් edit කරපු app එකක් පාවිච්චි කරලා ලස්සනට edit කරලා thumbnail එක විදිහට upload කරගන්න. ඉතින් ওই විදිහට තමයි සරලවම ඕනම category එකකට දාලා thumbnail එකක් හදාගන්න. ඉස්සෙල්ලාම title එක ගත්තා. ඊට පස්සේ title එකට සුබිරි thumbnail එකක් හදලා දෙන්න කියලා කිව්වා. thumbnail එක තද්දී අයිල්ලන ඒවා ටික අපි දුන්නා. ඉතින් එතකොට අපි මෙන්න මේ විදිහට thumbnail එකක් හදලා දෙනවා. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් මම මේ ChatGPT හරහා හදාගත්තු thumbnail එක. ඉතින් මම මේ විදිහට gallery එකට යනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ thumbnail ටික මම හදාගත්ත ChatGPT කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක නම් ඇත්තටම ගොඩක්ම free fire වලට සුපිරිම thumbnail එකක් ලස්සනයි ඒක ඇත්තටම. ඔයා මේ බලන වීඩියෝ එකට දාන්න තමයි මම මෙන්න මේ thumbnail එක හදාගත්තේ. ඉතින් මේ thumbnail එකත් මම ChatGPT තමයි හදලා දුන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඇත්තට කොච්චර eye catching විදිහට මේක හදලා තියෙනවද කියලා. ඉතින් මේ තියෙන මම කලින් වීඩියෝ එකේ දාපු thumbnail එක. ඒකට මේ තියෙන ඊට කලින් දාපු වීඩියෝ එකේ thumbnail එක. මේ ඔක්කොම ChatGPT විසින් තමයි හදලා දුන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාගේ වීඩියෝස් වලට ChatGPT පාවිච්චි කරලා thumbnails හදන්න. ඉතින් ඔයා ChatGPT පාවිච්චි කරලා මේ වැඩේ කරද්දී ඔයාලට එතන ගොඩක් ලොකු කාලයක් නාස්ති වෙන එක වළක්වන්න ගන්න පුළුවන්. ඉතින් අපි අද මේ ටික ඔයගොල්ලොත් එක්ක කතා කරේ කොහොමද ChatGPT හරහා සුපිරිම eye catching thumbnails හදාගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක දකින්න ඇති මම ChatGPT හරහා හදාගත්තු thumbnails එකක්. ඉතින් ওই විදිහට ඔයාලත් පුළුවන් ඔයා කැමති ඕනම කැටගරි එකක් ඇත්තේ කැමති thumbnail එකක් ChatGPT හරහා හදාගන්න. ඉතින් ඔයා ChatGPT එකේ free versions use කරනවා ඔයාලට limitations තියෙනවා. ඉතින් දවසට image 3ක් 4ක් වගේ තමයි හදාගන්න පුළුවන්. ඉතින් ඔයා pro plan එකට වගේ ගියොත් එහෙම ඔයාලට පුළුවන් ඊට වඩා images ගොඩාක් එක්තරා හදාගන්න. ඉතින් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් Gmail account 3ක් 4ක් වගේ තියෙනවා නම් ඒ 3-4ෙන්ම login වෙලා දවසට එතකොට එකකින් 3 ගානේ ඔයාලා Gmail account 4ක් තියෙනවා නම් image 12ක් වගේ හදාගන්න. ඉතින් ඔය ක්‍රමයෙන් පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ChatGPT හරහා AI thumbnails හදාගන්න. ඉතින් ඔයාලට මේ වීඩියෝ ගැන මොනවද හිතෙන්නේ කියලා අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාලට තවත් මේ වගේ වීඩියෝස් අවශ්‍ය නම් ඒ ගැනත් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ තවත් ඇට දැනගන්න share කරන්න. තාමත් වීඩියෝ එක like එකක් දෙන්න නැත්නම් පල්ලෙන් like button press කරලා වීඩියෝ එකට දාන්න like එකක්. ඒ වගේම තාමත් අපේ අචාටෙක් බුක් channel එක subscribe කරලා නැත්නම් දැන්න පල්ලෙන් දෙන කළුම කළුපට subscribe button එක click කරලා ඊට පැත්තේ bell icon එක all දාලා තියාගන්න. ඒතර වීඩියෝ එක දාපු ගමන් notification එක ඔයාලා ළඟටම ගෙනගෙන ඉන්න හැකියාව තියෙනවා. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හමු වෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න.